conjunction. ඉංග්‍රීසි භාෂාවේ conjunction කියන්නේ සම්බන්ධ. junction කියන්නේ හන්දිය. හන්දියද සිද්ධ වෙන්නේ පාරවල් දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් එකතු වෙන එක. conjunction වලදී කරන්නේ ඉංග්‍රීසි වල වාක්‍ය දෙකක් බොහෝ විට දෙකක් එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් එකතු වෙන එක. මේ සම්බන්ධක සිංහල වාක්‍යයේ යෙදෙන්න ඕනේ වාක්‍යයේ අගින්. ඉංග්‍රීසි වාක්‍යයේදී වාක්‍යයේ මුලට ගන්නවා. ඔබ මෙහෙනවා නම් කියලා වාක්‍යයේ අගින් පාවිච්චි කරන්න ඕනේ. ඉංග්‍රීසි වල if you come here කියලා වාක්‍යයේ මුලට if දානවා. මේ ආකාරයෙන් තමයි සිංහල වල වාක්‍යය අගින් සම්බන්ධකයේ තියෙන්න ඕනේ. ඉංග්‍රීසි වල වාක්‍යයේ මුලින් දෙන්න. ඊට පස්සේ වාක්‍ය දෙකක් එකතු කරලා ලියන ක්‍රම දෙකක් තියෙනවා. ඉංග්‍රීසි වල වාක්‍ය දෙකක් එකතු කරලා ලියන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය සම්බන්ධකයත් එක්ක තියෙන වාක්‍ය මුලින් ලියලා ඊට පස්සේ එකතු කරන්න ඕනේ වාක්‍ය ලියනවා. සම්බන්ධකයත් එක්ක තියෙන වාක්‍ය මුලින් ලියලා ඊට පස්සේ එකතු කරන්න ඕනේ වාක්‍ය ලියනවා. උදාහරණ විදිහට ඔබ මෙහෙ එනවා නම් ඔබට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. සම්බන්ධකයත් එක්ක තියෙන වාක්‍ය මුලින් if you come here you can learn English. if you come here you can learn English. අනිත් ක්‍රමය තමයි දෙවෙනි වාක්‍ය يعني එකතු කරන්න ඕනේ වාක්‍ය මුලට අරගෙන සම්බන්ධකයත් එක්ක තියෙන වාක්‍ය ඊට පස්සේ ලියනවා. එතින්දි සම්බන්ධකේ වාක්‍ය මැදින් එනවා. ඒ කියන්නේ ඔබට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන කොටස මුලට එන්න ඕනේ. You can learn English if you come here. You can learn English if you come here. ඉතින් මේ ආකාරයෙන් මේ conjunction එහෙම නැත්නම් සම්බන්ධක මුලින් ඉඳන් තව බොහෝ සම්බන්ධක තියෙනවා. මේ වාක්‍ය දෙකක් නෙමෙයි තව ක්‍රමවේද ගොඩක් තියෙනවා. 30ක් විතර. Not only but also as well as ඒ වගේම either or neither no whether or. ඉතින් අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එක්ක එකතු වෙලා මේවා ක්‍රමානුකූලව ඉගෙන ගන්න.